එකල මුළු ජිදිනාව පාලනය කරන ලැබුවේ රෝම අධිරාජ්‍යයා විසිනි. මෙම සිදුවීම සිදුවන විට රෝම අධිරාජ්‍යයේ පාලකයා වුණු ඔගස්ටස් සීසර් අධිරාජ්‍යයා ජුදෙව්වරුන්ට පවසා සිටියේ ඔවුන්ගේ ගම්වලට ගොස් ලියාපදිංචි වන නිසායි. ඒ නිසාම ජෝසප් මරියාවත් රැගෙන ඔවුන්ගේ ගමවුණු බෙත්ලෙහෙමට ගියා. ඒ වෙද්දි මරියාට දරුවා ඉපදෙන්න කාලය ලක් වෙලායි තිබුණේ. තානායමක් ගානේ අපි මරීතුමිය වෙනුවෙන් පුංචි ඉඩක් කෙවුවා. ඒ වෙන මොකටවත් නෙමෙයි දරුවව බිහි කරන්න. ඒ බෙත්ලෙහෙමේ කිසිම තැනක නවතින්න උන්ට ඉඩක් ලැබුණේ නැහැ. අවසානයේදී ඔවුන් ගාමඩුවක නැවතුණා. එතනදි තමයි ජේසුස් කුමාරෝ ඔබතුනේ මරියතුමිය පුංචි පුතාව රිදිවලින් මුතලා අමුරුවක තිබ්බා. අපි හැමෝම අසුන් වලින් වැඩි සිටිමු. දේවාති දේව රජුණු ගබහලේ තපක් කරන මේ ගාම්භීර වූ පොතට අපි සියලු දෙනාම සහභාගී වෙමු.